හරිෂෝ very good. ඔබට කවදා හරි දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල දෙනවා. මොකද්ද මං ඒ කරපු කැත වැඩේ සර් එද්දි මට කිව්වේ නැත්තේ? සර් කිව්වම මට කෑ ගහන්න එපා කියලා. මොනවා වුණත් ගුරුවරයෙන්නේ. ඒ හින්දායි මං ආවේ. හරි බං අවුලක් නෑ. කවදකම හරි උඹට ඔක ඵල දෙනවා බලහන්කෝ. දැන් මොකද්ද උතන්ටිලා කරන්නේ? මේ ලියුම මේකට දෙන්න බං මම මේ try කරන්නේ. මේකේ මුණ දිහා බලන් මේ ලියුම දෙන්න බෑ ඕයි. මුණ බලාගෙන දෙන්න බැරි. අහක බලාගෙන ලියුම දික් කරාම මෙතන ඉඳන් ඕම ගන්න. ඒක ඉවරයි. අඩෝ උඹ කියන එකන් එක මීටරුන්නේ නෑ ඕයි. ඒකට කියන්න දෙන්නද? දීපන්. අහක බලාගෙන දික් කරපන්. මොකද්ද? ලියුම දික් කරා. ගත්තද? ඒතම දැන් නෑ ඕයි. දැන් ගත්තද? ගත්තා. මං කිව්වන්නේ. මං උඹට කිව්වා නේද දිට්ඨ ධම්ම වේදනීය කර්මය ප්‍රතිසන් දෙනවා කියලා. අය බලන්න. ඔබ සුදු අම්මට ලියුම් ලිව්වද? බලපන් තියද මං කොහොමද හොයාගෙන ආවේ? ඒ ඔබ දන්නවද? මේ පන්තිය තමයි කම්ප්ලේන් වැඩිම පන්තිය. මං ජරා මෙවුන් ටිකක් ඉන්නේ මේ පන්තියේ. මේක පරේක්මයි කනටත් දෙව. ඒක තමයි මම දන්න ගැසියේ. ඒ මදිවට තව පරේ කෙල්ලන්ට ලියුම් ලියනවා. මෙතින්නේ ඔබ ලියපු ලියුම. අපි එන මේක පන්තියට මෙහෙන්න ගියමුනේ. තර්ෂ. සද්දෙට ගියාම මේ ලියුම ගිහිල්ලා තන්ට. සර් හරි නෑනේ සර් පන්තියට ඇහෙන්න කියද්දි ලැජ්ජයි සර් මට. කියවන්න එපා කියන්නේ සර් යාට. හරි නැත්නම් මොකද? හරි නැත්තේ නැහැ. කියෝකෝ. ගරු විනය බාර් සර්ගෙන් අවසරයි අපේ පන්තියේ සිසු සිසියන්ගෙන් අවසරයි මම මෙතනට ආවේ අපේ එහාන්ගේ පෙම් හසුන කියවන්න. මගේ සුදු බෝලේ කුක්කු මැනික මං ඔයාට ගොඩක් ආදරෙයි. ඔයාට ඊයේ විනය බාර කාර්යයා ගැහුවා නේද? ඒක ඔයා හිතන්න එපා. මං උගේ කාර් එකේ රෝද හතරම උලන් ඇරියා. පර බල්ලා. තෝ මගේ කාර් එකේ රෝද හතරම හුලං ඇරියද? පරය. කියෝපියෝ කතාව. ඒ විතරක් නෙමෙයි මම දැක්කා විනය බාර් සර් අපේ ඉංග්‍රීසි මිස්ස ස්ටාෆ් රූම් එකේදී කිස් කරනවා. ඕක කියවන්න බා. ඕක කියවන්න බා. නෑ තරුෂ බෝක හයියෙන් ඇහෙන්න කියවා. මං ඒක විනය බාර් සර්ගේ ගෑනට කිව්වා. බලපන්. බල කරන වැඩ. තොපිලගේ වැඩ හින්දා අර ඉංග්‍රීසි මිස් අර පන්තිය ඇතුලේ කලන්ත දාලා වැටිලා. මේ බුරු දෙන්නගේ වැඩ හින්දානේ ඔක්කොම. ඉංග්‍රීසි මිස් කොච්චර බය වෙලාද කියනවනම් පන්තිය ඇතුලේ පාඩම කරගෙන යන්න බයලු. තමුසලගේ වැඩ හින්දා. ඒකයි මේ තමුසල එළියට ගෙනාවේ. දැන්වත් පාඩුවේ ඒ මොනසර පාඩම කරගෙන යන්න දෙනවා. බලපන්. මූ ආයෙ දිනේ. බෑ මේ පාර නම් හරියන්නේ මම මූ ප්‍රින්සිපල් ගාවට දානවා. ඔන්න ඔක නැගිටවපන්. මොකද බල්ලෝ ගහන්නේ? අර සර් රූම්බට නැගිටින්න ඕන. නැගිටපන්. තෝ බැලුවොත් බුදි. තෝ කොහෙද ඉන්නේ කියහන්කෝ? ඉන්නේ නම් අම්මයි තාත්තයි එක්ක සර්. හරි බං. එතකොට අම්මයි තාත්තයි ඉන්නේ කොහෙද? අම්මයි තාත්තයි ඉන්නේ මාත් එක්ක සර්. හරි බල්ලෝ. තොපි ඔක්කොම ඉන්නේ කොහෙද කියහන්කෝ? අපි ඔක්කොම එකට ඉන්නේ සර්. අයියෝ හරි බං. තොපි ඔක්කොම එකට ඉන්නේ කොහෙද? අපි ඔක්කොම එකට ඉන්නේ ගෙදර සර්. හරි යකෝ තොපේ ගෙවල් තියෙන්නේ කොහෙද කියපන්. අපේ ගෙවල් තියෙන්නේ පුංචි අම්මලාගේ ගෙවල් ළඟ සර්. හරි දැන් උඹලගේ පුංචි අම්මලාගේ ගෙවල් තියෙන්නේ කොහෙද? සර්ට කිව්වට විශ්වාස කරන එකක් නෑ සර්. දැන් නම් හර බලන්න මගේ මුටිනකෝ කියපන්. කිව්වට තරහ වෙන්න එපා. අපේ ගෙවල් ළඟමයි සර්. හරි තමුසි hina වුණානේ හැම එකාටම. තමුසි නැගිටලා කියනවා බලන්න. මම නම් හිතන් ඉන්නේ ගගනගාමීක් වෙන්න. ඕ very good. අන්න හොඳයි. ඔයා එතකොට හඳට යන්නද හිතන් ඉන්නේ? නෑ මිස්. හැමදාම හඳට යන එකේ මං හිතන් ඉන්නේ ඉරට යන්න. තමුසි මහා මෝඩයෙන්නේ තරිඳු. ඉරට ගියාම තමුසි පිච්චිලා මැරෙන්නේ තරිඳු. ඒ ඉතින් දවල්ට ගියොත්නේ මම ඉරට යන්නේ රැට. දැන් ඇති. දැන් මේ මං අහන අන්තිම ප්‍රශ්න තුන. මේ ප්‍රශ්න තුනට උත්තර දෙනවා බලන්න. දන්න කෙනෙක් නැගිටලා. හරි. පළවෙනි ප්‍රශ්නේ. මේ ලෝකෙ මැව්වේ කවුද? දෙයියෝ. බොහොම හොඳයි. දෙමින්ද පුතා බොහොම හොඳයි. දෙන්නම් පුතා. හරි. දෙවෙනි ප්‍රශ්නේ. අයිසැක් නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුනහම ඔහු කිව්වේ මොකක්ද? උතු අම්මා.
බෙමින්ද පුතා මේ හොඳයි කිව්වාම ඕනට වඩා දඟලන්න හදන්න එපා. නවත්තනවල ඔක්කොම. හරි. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අවසාන ප්‍රශ්නේ. ඕගොල්ලන්ගෙන් අහන මේ ප්‍රශ්නේ කොමඩි ප්‍රශ්නයක්. හරිද? ඔන්න අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා. ඒ අම්මටයි තාත්තටයි ළමයි 29ක් ඉන්නවා. දැන් 30 වෙනි ළමයා හම්බෙන්න ඉස්පිරිතාලේ ඉන්නේ. එතකොට ඒ අම්මා ඒ තාත්තට පොඩි රහසක් ඉන්නවා. මොකක්ද ඒ රහස? මට සමාව වෙයම් මචං. හරි. දන්න කෙනෙක් ඉන්නවනම් අත උස්සලා කියන්න ඕනේ. තෝකෙන් ආයිමට ඇන්නොත් ඔගේ ඕක කඩලා මං හපලා විසික් කරලා දානවා. මට හම්බෙද්දි ජරාම පන්තිය මේක. මම මේක ප්‍රින්සිපල්ට අනිවාර්යෙන් කම්ප්ලේන්ට් කරනවා.